හීනයක් වෙනුවෙන් කෙනෙක්ට කොයිතරම් දුරක් යන්න පුළුවන්ද? ඒ කියන්නේ තමන් ආදරය කරන හැම දෙයක්ම තමන් ඉපදුණු ලෝකයේම සදාටම අතහැරලා යන්න තරම් ලොකු හීනයක් තියෙන්න පුළුවන්ද? අද අපි කතා කරන කතාවේ ඉන්න චරිතයට නම් ඒ ප්‍රශ්නට උත්තරේ ඔව්. ඇලිසා කාසන් අපි අද ඇයගේ මේ ඇදහිය නොහැකි ගමන ගැන අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර දිහා බලලා ටික ගැඹුරින් කතා කරමු. ඇත්තටම මොකද මේක හුදෙක් එක තරුණියකගේ අභ්‍යවකාශ ගමනක් ගැන කතාවක් විතරක්ම නෙවෙයි. ඊට වඩා එහා ගිය දෙයක්. මේක මිනිස් අධිෂ්ඨානයේ සීමාවන් ගැන අපේ ගවේෂණය කිරීමේ ආසාව කොයිතරම් බලවත්ද කියන එක ගැන කතාවක්. එහෙනම් අපි මේ කතාවේ මුලටම යමු. මූලාශ්‍රවල කියවන විදිහට මේ හැමදේම පටන් ගන්නේ හරිම පුංචි තැනකින්. අවුරුදු 3දී නේද? ඔව්. ඇලිසාට වයස අවුරුදු 3යි. එයා The Backyardigans කියලා ළමා කාටූන් එකක් බල ඉඳලා තියෙනවා. ඒක කතාංගයක අඟහරු ලෝකය ගැන යනවා. ඉතින් ඒක දැකලා එයා දුවගෙන ගිහින් තාත්තගෙන් හරිම සරල ප්‍රශ්නයක් අහනවා. මිනිස්සු අඟහරු ලෝකෙ ගිහින් තේනවද? හරියටම. තාත්තා නෑ කිව්වම එයා ඊළඟ ප්‍රශ්නේ තමයි එනමඩ යන්න පුරවන්ද? ඒ ප්‍රශ්න තමයි හැම දෙයකම බීජය. හැබැයි මං හිතන්නේ එතනදී ඒ ප්‍රශ්නටත් වඩා වැදගත් වෙන්නේ ඒකට ලැබුණු ප්‍රතිචාරය. ඒ කියන්නේ ඕනෑම අවුරුදු 3ක දරුවෙක් ওই වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් ළමයිනේ. හැබැයි සාමාන්‍යයෙන් දෙමව්පියෙක් ඒ වෙලාවට ඔළුව අත ගාලා හා පුළුවන් පුතේ කියලා ඒක එතනින් ඉවර කරනවා. නමුත් ඇගේ තාත්තා බර්ට් කාට්සන් ඒක හැම සැහැල්ලුවට ගන්නෙ නැහැ. ඒක බැරෑරුම් විදයන් බාර ගන්නවා. ඒක තමයි හැරවුම් ලක්ෂ්‍ය. ඒක ඇත්තටම පුදුම දෙයක්. අවුරුදු 3ක ළමයිගේ හීනයක්. ඒත් මට මෙහෙම දෙයක් හිතරවා. අවුරුදු 3 ඉඳන් එකම හීනයක් පස්සේ මෙහෙම යොමු කරවන එක ඒ ළමයාගේ සාමාන්‍ය ළඹා කාලේ අහිමි කිරීමක් වගේ නෙවෙයිද? හරිම වැදගත් ප්‍රශ්නයක්. හැබැයි මූලාශ්‍ර දිහා බැලුවම අපිට පේන්නේ මේක තාත්තා විසින් බලෙන් ඇති කරපු දෙයක් නෙවෙයි. අයගේ ඇතුලෙන්ම ආපු දෙයක්. හරියටම ඇලිසාගේ ඇතුළෙන්ම ආපු ආසාවක් තාත්තා විසින් පෝෂණය කිරීමක් කියලයි පේන්නේ. ඔහු ඇයට අඟහරු ලෝකේ ලොකු සිතියමක් අරන් දෙනවා. ඔහු කරන්නේ දොරවල් ටික ඇරලා දෙන එක විතරයි. ඒ දොරවල් වලින් ඇතුළට යන්න තෝරගන්නේ ඇලිසාමයි. පොඩි දරුවෙක්ගේ කුතුහලයක්, පොඩි ආසාවක් අල්ලගෙන ඒක නිවැරදි පාරට දැම්මම ඒකෙන් යාළගේ මුළු ජීවිතේම කොහොම වෙනස් කරන්න පුළුවන්ද කියන එකට මේක හොඳම උදාහරණයක්. ඒ පෝෂණය කොයිතරම් සාර්ථක වුණාද කියනවනම් අද ඇයව අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ හඳුන්වන්නේ බ්ලූබෙරි කියන අන්වර්ථ නාමයෙන්. ඒ නමක් දෙන්නේ ආගේ නිල් පාට අභ්‍යවකාශ ඇඳුම් නිසා නේද? ඇය ලබාගෙන තියෙන ජයග්‍රහණ ලයිස්තුව දිහා බලනකොට නම් ඇත්තටම හිතා ගන්නත් බෑ. අපේ මූලාශ්‍රවල තියෙනවා ඇය ලෝකේ NASA අභ්‍යවකාශ කඳවුරු, ඒ කියන්නේ ස්පේස් කැම්ප්ස් 3ව සම්පූර්ණ කරපු පළවෙනි පුද්ගලයා කියලා. ඒක තමයි හරය. මේවා නිකම් සහතික නෙවෙයි. අපි ස්පේස් කැම්ප් කියන එක ගත්තොත් මේවා නිකන් ගිම්හාර කඳුරු නෙවෙයි. ඊට වඩා ගොඩක් බරපතල දෙයක්. අනිවාර්යෙන්ම මේවා අභ්‍යවකාශගාමීන් මුහුණ දෙන අභියෝග අනුකරණය කරන අතිශය තීව්‍ර පුහුණු මධ්‍යස්ථාන. ගුරුත්වාකර්ෂණීය ශූන්‍ය සිමියුලේටර් ඇතුලේ පාවෙලා වැඩ කරන හැටි, රොකට් නිර්මාණය කරන වැඩමුළු, අභ්‍යවකාශ මෙහෙයුමක් පාලනය කරන මිෂන් කන්ට්‍රෝල් එකේ දැන් තීරණ ගන්න හැටි, මේ හැමදේම එතනදී පුහුණු කරනවා. මට නම් හිතා ගන්නත් බෑ. යාගේ වයසේ අනිත් ළමයි පාක් එකේ සෙල්ලම් කරද්දි ඇලිසා පුහුණු වෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් නැති තැනක පාවෙන හැටි. ඒක කොයි වගේ මානසිකත්වයක්ද? ඒ වගේම තමයි අර NASA ආයතනයේ පාස්පෝර්ට් ප්‍රෝග්‍රෑම් එක. ඒක සම්පූර්ණ කරපු ලෝකයේ එකම තැනැත්තියත් ඇයයි. ඒක මොකක්ද? පාස්පෝර්ට් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඇමරිකාව පුරා තියෙන NASA ආයතනයට අනුබද්ධ පරීක්ෂණ මධ්‍යස්ථාන, පාලන මැදිරි, කෞතුකාගාර වගේ ස්ථාන 14කටම යන්නේක. ඒ හැම තැනකටම. ඒ හැම තැනකම ක්‍රියාකාරීත්වය ගන්න ගැඹුරු අවබෝධයක් ලබා ගන්න එක. ඒ කියන්නේ ඇය දකින්නේ අභ්‍යවකාශගාමියාගේ පුටුව විතරක් නෙවෙයි. ඒ පිටිපස්සේ තියෙන සම්පූර්ණ යන්ත්‍රණයම. හරියටම ඒ පුටුවට කෙනෙක්ව යවන්න වැඩ කරන දහස් ගානකගේ මහන්සිය, ඒ පිටිපස්සේ තියෙන විද්‍යාව, තාක්ෂණය, ඒ ඔක්කොම ඇය අවබෝධ කරගන්නවා. ඉතින් මේ හැම පුහුණුවක්ම, මේ හැම කැපකිරීමක්ම එකම එක ඉලක්කයක් වෙනුවෙන්. ඒ තමයි අඟහරු. ඒ ගමන. හැබැයි ඒ ගමනේ අවසානය ගැන හිතනකොට තමයි ඇත්තටම ඇය කරන කැපකිරීමේ තරම අපිට තේරුම් යන්නේ. මොකද අපි කතා කරන්නේ 2030 දශකයේ මැද භාගයේදී අඟහරු බලා යන පළමු මිනිස් මෙහෙයුම ගැන. ඒක හඳට ගියා වගේ නෙවෙයි නේද?
කොහෙත්ම නෑ. හන්දට යන ගමන දවස් 3යි. ආපහු වෙන්නත් පුළුවන්. අඟහරු කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අභියෝගයක්. කොයි මගේද? එක පැත්තකට විතරක් යන්න මාස 7ක් විතර ගත වෙනවා. ඒ මාස 7ම පොඩි කැප්සූලයක් ඇතුලේ අධික විකිරණ වලට නිරාවරණය වෙමින් ශරීරයටත් ලොකු බලපෑමක් වෙනවා ඇති. අනිවාර්යෙන්ම ශූන්‍ය ගුරුත්වය නිසා ශරීරයේ දිය වෙලා යන එක වළක්ව ගන්න දවසකට පැය ගාණක් ව්‍යායාම කරන්න ඕන. හැබැයි ඊටත් වඩා ලොකුම අභියෝගය තමයි ආපහු වෙන්න එක. ඒ කියන්නේ ආපහු එන්න බැරි වෙන්න පුළුවන්ද? වර්තමාන තාක්ෂණයත් එක්ක බොහෝ විද්‍යාඥයන්ගේ මතය වෙන්නේ අඟහරු වෙත යන පළමු කණ්ඩායමට නැවත පෘථිවියට එමට ඇති ඉඩකොඩ ඉතාම අඩුයි කියන එකයි. නැවත නොයන ගමනක්. මූලාශ්‍රවල ඒ වචනේම පාවිච්චි කරන one way trip එකක් වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම ඉහළයි. ඒකට හේතුව මොකද්ද? හේතුව තමයි පෘථිවියෙන් රොකට් එකක් අඟහරුවට යවනවා වගේ නෙවෙයි අඟහරු මතු පිට ඉඳන් ආපහු පෘථිවියට රොකට් එකක් යවන එක. ඒකට අවශ්‍ය ඉන්ධන, ඒකට අවශ්‍ය තාක්ෂණය තවම අපි ළඟ නැහැ. ඒක තමයි ඇදහිනු හැකිමදී. ඉතින් ඇලිසා මේ හැමදේම දනගෙනමයි මේ අභියෝගය බාරගෙන තියෙන්නේ. දැනුවත්වම. ඇය දැනුවත් වන අත්සන් කරන්නේ ආපහු වෙන ටිකට් එකක් නැති ගමනකට වෙන්න පුළුවන්. තමන්ගේ තාරුණ්‍ය, පවුල, කවදා හරි විවාහ වෙලා දරුවෝ හදනවා කියන බලාපොරොත්තුව. මේ පෘථුරියේ තියෙන සුවපහසු ජීවිතය. වැස්සක තෙමෙන එක මූදුහුලඟක් වදින එකලාගේ සරල දේවල් පවා. මේ හැමදේම ඇය ඒ හීනේ වෙනුවෙන් කැප කරන්න සූදානම්. ඒ තීරණය පිටපස පීන මනෝවිද්‍යාව අතිශයින්ම ගැඹුරුයි. මේක හරියට මීට අවුරුදු 500කට කලින් ලෝක සිතියමේ කෙලවරක් නෑ කියලා හිතපු කාලේ මුහුදු ගවේෂකයෝ නැවකට නැගලා අපි ආපහු එයිද දන්නේ නැහැ කියලා සාගරයට ගියා වගේ. හරියටම ඇලිසා කියන්නේ ඒ ගවේෂකයන්ගේ 21 වෙනි සියවසේ විකාශනය. ඇයගේම වචනයෙන්ම අපි මූලාශ්‍රයක කියලා තියෙනවා. මොකක්ද? මට ඕනේ අඟහරු ලෝකයේදී අලුත් දෙයක් සොයාගන්න. ඒක මගේ පෞද්ගලික ජීවිතයට වඩා ලෝකයට වටිනවා. ඒ ප්‍රකාශයෙන් මට හිතෙන දේ තමයි එයා මේක දකින්නේ තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් විදිහට නෙවෙයි, මනුෂ්‍ය වර්ගයාගේ ජයග්‍රහණයක් විදිහට. හරියටම ඒ ප්‍රකාශයෙන් තමයි එව සාමාන්‍ය දක්ෂයෙක්ගෙන් ඓතිහාසික චරිතයක් බවට පත් කරන්නේ. ඇය කියන්නේ මගේ කතාව මං ගැන නෙවෙයි, අපි හැමෝම ගැන කියලා. ඒක තමයි ගවේෂණයේ හරය. ඉතින් මේ වගේ දැවැන්ත ඇදහිය නොහැකි ඉලක්කයකට යන්න ආසාවයි මානසික ශක්තිය විතරක්මද නේ? කොහෙත්ම මදි. ඒකට අවශ්‍ය ප්‍රායෝගික කුසලතාවක් තියෙන්න ඕන. එයා ඒ පැත්තෙන් කොහොමද සූදානම් වෙන්නේ? වත්මත් එයා කොයිතරම් දුරදිග හිතනවද කියලා පේනවා. උදාහරණයක් විදිහට භාෂා දැනුම. මූලාශ්‍රවල කියනවා එයා භාෂා 4ක් කතා කරනවා කියලා. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ සහ චීන. භාෂා 4ක්. මොකටද අභ්‍යවකාශයට යන්න? හේතුව තමයි අනාගත අභ්‍යවකාශ මෙහිම් කියන්නේ තනි රටකට නාසායකට විතරක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා අන්තර්ජාතික සහයෝගිතාවෙන් ක්‍රියාත්මක වෙන දේවල්. හරියටම දැවන්ත ව්‍යාපෘති. ඉතින් ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි එක්ක වැඩ කරන්න වැදගත්. චීන භාෂාව චීනයේ අභ්‍යවකාශ තරණයේ වේගයෙන්ම ඉස්සරහට එන බලවත් එක. ඒ කියන්නේ මේක විනෝදාංශයක් නෙවෙයි. නෑ, මේක අත්‍යවශ්‍ය sannivedana මෙවලමක්. ඒ විතරක් නෙමෙයි නේද? යාට දැනටමත් ගුවන්නියෝ බලපත්‍රයක් තියෙනවා කියලාත් මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒකත් හරිම වැදගත්. ගුවන් නියම බලපත්‍රයක් තියෙනවා කියන්නේ එයාට පියාසර කිරීම ගැන මූලික අවබෝධයක් තියෙනවා කියන එක විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් එකකින් පේනවද? ඒ තමයි අධික පීඩනයක් යටතේ තත්පර ගානකින් ජීවිතයයි මරණයයි අතර තීරණ ගන්න තියෙන හැකියාව. අභ්‍යවකාශයානයක යද්දි එක පොඩි වැරදීමකින් හැමදේම ඉවර වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක කලබල නොවි ක්‍රමානුකූලව හිතලා වැඩ කරන්න ඕන. ඒකට ගුවන් නියම පුහුණුව හොඳම සාක්ෂියක්. මේ හැම කුසලතාවයක්ම එකතු වුණාම පේනවා ඇය මේ ගමනට හැම පැත්තෙන්ම හැම කෝණයකින්ම සූදානම් වෙනවා කියලා. එතකොට අපේ මූලාශ්‍රවල තියෙන අර සංවේදී විස්තරයක් එක්ක මේ කතාවේ අවසානය ගැන හිතෙනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා. දවසක සමහර විට තව අවුරුදු 10කින් 15කින් ඇලිසා අඟහරු බලා යන්නේ අභ්‍යවකාශ යානයට ගොඩ වෙනවා. දොර වැහින්න කලින් ඇය දකින අවසාන දර්ශනය ඈතින් පේන ජීවියෙන් පිරුණු Taman ඉපදුනේ නිල් පාට පෘථිවිය. ඒ මොහොතේ ඇය සදාහටම සමුගන්නවා. එදාට ඇත්තටම මුළු ලෝකයම ඇය වෙනුවෙන් කඳුළු සලාවේ. ඒතේ කඳුළු දුකේ කඳුළු විතරක්ම වෙන්නේ නෑ. ඒවා ආඩම්බරයේ සහ බලාපොරොත්තුවේ කඳුළු වේවි. ඇයි එහෙම කියන්නේ? මොකද ඇය අඟහරු මතු පිට තබනේ පළමු පියවර. නීල් ආම්ස්ට්‍රෝං සඳමත තිබ්බ පියවර වගේම සමහර විට ඊටත් වඩා මිනිස් ඉතිහාසය වෙනස් කරනවා.
ඒකෙන් සනිටුහන් වෙන්නේ මොකද්ද? අපි තවදුරටත් එක්ක ග්‍රහලෝකයකට කොටුණු ජීවි විශේෂයක් නෙවෙයි කියන එක අපි අන්තර්ග්‍රහලෝක ශිෂ්ටාචාරයක් බවට පත්වීමේ පළමු පියවර තිබ්බ කියන එක. ඒක නව යුගයක ආරම්භය. මූලාශ්‍රයේ ඒව හඳුන්වලා තියෙන විදිහ හරිම ලස්සනයි. එක තැනක කියනවා අභ්‍යවකාශ සුරංගනාවිය කියලා. තව තැනක අනාගත පරපුරට පාර කියන මහා පහන් ටැබක් කියලා. අය ඉතිරි කරන උරුමය ගැන හිතනකොට ඒක අභ්‍යවකාශ ගමන් ගැන විතරක්ම නෙවෙයි. ඒක මිනිස් හැකියාවන් ගැන කතාවක්. ඔව් නොසලෙන අදිෂ්ඨානයේ සහ ගවේෂණය සඳහා මිනිසාට තියෙන නොනිම් ආශාවේ ප්‍රබලතම සංකේතයක් බවට පත් වෙනවා. ඇය අපේ වර්තමානයේ ඒකනේ එක ග්‍රහලෝකයක ජීවත් වෙන අපි සහ ග්‍රහලෝක කිහිපයක ජීවත් වෙන අනාගත මිනිස් පරම්පරාව අතර පාලමක් බවට පත් වෙනවා. ඇගේ ජීවිතය මේ පාලම වෙනවා. එසේනම් වයස අවුරුදු 3ක දැරියකගේ සරල කුතුහලෙන් පිරුණු ප්‍රශ්නයක සිට අන්තර්ග්‍රහලෝක ගමනක මහා බලාපොරොත්තුව බවට පත් වූ ඇලිසා කාර්සන්ගේ ඒ විශ්මයජනක ගමන ගැනයි අපි අද කතා කළේ. හිතන්නට බොහෝ දේ ඉතිරි කරන ගමනක්. අපි මේ කතාව අවසන් කරමු. තවදුරටත් කල්පනා කරන්න යමක් ඉතිරි කරමින් මූලාශ්‍රයේ තැනක අහනෝ වෙනත් ග්‍රහලෝකයකට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔබේ බාර ගන්නවද කියලා. අපි මේ ප්‍රශ්නේ තව ටිකක් වෙනස් විදිහට අපිටම අදාළ කරගෙන අහමු. කෙනෙකුගේ ජීවිතේ නැවත නොයන ගමනක් යන්න තරම් වටිනා හීනයක් කුමක් විය හැකිද? ඒක අංගහරු තරම් දුරවිරුපුම නෑ. නෑ. නමුත් තමන්ගේ ජීවිතය හැම සැප පහසුවක්ම හැම දෙයක්ම කැප කරන්න පුළුවන් තරමේ ඒ තරම්ම වටිනාකමක් තියෙන අරමුණක් හීනයක් තමන්ගේ ජීවිතයට වඩා ලොකු දෙයක් කුමක් විය හැකිද?